ගැස්ට්‍රයිටිස් මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකද්ද? මේක සමාජයේ හැම එක්කෙනාම කතා බහ කරන රෝගී තත්ත්වයක්. එතකොට මේ මොකද්ද මේ ගැස්ට්‍රයිටිස්? සමහරු කියනවා මේක ගෑස් හින්දා කියලා. මේක ඇත්ත වශයෙන්ම ගෑස් හින්දා නෙවෙයි. මෙම රෝගී තත්ත්වය ඇති වෙන්නේ ආමාශයික යුෂවල තියෙන ඇසිඩික් එහෙම නැත්නම් ආම්ලික තත්ත්වය වැඩි වෙන හින්දා. ආමාශයේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියන ආම්ලික යුෂය. ඒක අවශ්‍ය වෙනවා අපේ ආහාර ජීර්ණය සඳහා. මේක වැඩිපුර ශ්‍රාවය වුණාම ආමාශයේ ඇසිඩිටි එක එහෙම නැත්නම් ආම්ලිකතාවය වැඩි වීලා සාමාන්‍යයෙන් උදර කුහරයේ පිච්චෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒක එතනින් නතර වෙන්නේ නැහැ. සමහරලාට මේ ආම්ලික යුෂ සමහරලාට උඩට උගුර පුච්චගෙන උඩට එන ගතියකුත් දක්න ලැබෙනවා. අපි ඒකට කියන හાર્ට් බර්න් කියලා. හાર્ට් බර්න් කියන්නේ අපි හෘද වස්තුව නිකන් පිච්චෙන ස්වභාවයක් ගන්න නිසා. ඒක සමහරලාට එතනින් නතර වෙන්නේ නැහැ. උගුරට ඇවිල්ලා අපේ සමහරලාට ස්වර තන්ත්‍ර එහෙම නැත්නම් අපේ වෝකල් කෝඩ්ස් අපි කතා බහ කරනදී ස්වරාලයේ තියෙන තන්ත්‍ර ඒවත් පිච්චෙන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී සාමාන්‍ය කටහඬේ ස්වභාවයත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේක ආම්ලික යුෂ නිසා මෙම රෝග ලක්ෂණ තියෙනවා විතරද? නෑ ඒක විතරක් නෙවෙයි. මේක හොයාගෙන තියෙනවා සාමාන්‍ය කෙනෙකුගේ ආම්ලික යුෂ ශ්‍රාව්‍ය වීම වැඩි නම් එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් තත්ත්වය වැඩි කාලයක් තිබ්බොතින් ඒක නිසා ආමාශයේ පිළිකා පව ඇති වෙන්න පුළුවන් කියලා. ආම්ලික යුෂ ශ්‍රාව්‍ය වීම නිසා ඇති වෙන්නේ මොකද්ද? මේ රෝගී ලක්ෂණ විතරද? එහෙම නෑ. මේ ආම්ලික යුෂ වැඩි වුණොත් එහෙම නැත්නම් ශ්‍රාව්‍ය වීම වැඩි වුණොත් මේකෙන් පිළිකා පව ඇති වෙන්න පුළුවන්. ඒකෙන් ඇති වෙන පිළිකා විශේෂයක් තමයි ආමාශය ඇති වෙන එහෙම නැත්නම් ગેස්ට්‍රික් කැන්සර්ස්. ආමාශය පිළිකා සාමාන්‍ය ලංකාවේ දක්න ලැබෙනවා. නමුත් ඊට වැඩිය බහුලව දක්න ලැබෙන පිළිකා විශේෂයක් තමයි අන්න ස්රෝතය. අන්න ස්රෝතය නැත්නම් ඉසවගස් කියනවා. ඒක තමයි නාලය මේ උගුර දණ්ඩත් ආමාශයත් සම්බන්ධ වෙන ආහාර ගමන් කරන නාලය. ඒ ඉසවගස් එකේ පිළිකා පව ඇති වෙන්න පුළුවන්. මේ පිළිකා ක්‍රමානුකූලව ලංකාවේ දක්න ලැබෙනවා. ඒක සමහර අවස්ථාවලදී 4 වෙනි ස්ථානය පවා ගන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ ආම්ලික යුෂ අඩු කරගන්නේ කොහොමද? අපි හුඟක්ලාට පෙළඹෙන දෙයක් තමයි ඒ සඳහා නොකුත් ආහාර වර්ග එහෙම නැත්නම් බෙහෙත් වර්ග වලින් මේ ආම්ලික යුෂ පාලනය කිරීම. නමුත් ඒකට ස්වභාවික විදිහට කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ ආම්ලික යුෂ අඩු කර ගැනීම සඳහා ඇල්කලයින් වෝටර් භාවිතා කිරීම. ඇල්කලයින් වෝටර් කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ඕනම ද්‍රවයක pH පරාසයක් තියෙනවා. ඒකේ 7 කියන්නේ උදාසීනයි. 1 කියන පැත්තට ගත්තොත් ආම්ලිකතාවය වැඩි. 14 කියන පැත්තට ගත්තොත් බාෂ්මිකතාවය වැඩි. එතකොට ආමාශයේ තියෙන සාමාන්‍ය 7ත් 1ත් අතර පරාසයක තමයි මේ ආම්ලික යුෂ දක්න ලැබෙන්නේ. නමුත් අපිට මේක ක්‍රමානුකූලව බාෂ්මික පැත්තට ගෙනිච්චොත් 7ට වැඩි අගයක් ගත්තොත් අපිට ආම්ලික යුෂ උදාසීන කරලා ඒක ඇති වෙන රෝග ලක්ෂණ අඩු කරලා ඒක නොකඩවා ශ්‍රාව්‍ය වුණොත් ඒකෙන් ඇති වෙන පිළිකා ප්‍රමාණයත් අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඇල්කලයින් වෝටර් සාමාන්‍යයෙන් ඒ බාෂ්මිකතාවයේ තියෙන වතුර පානය කිරීමෙන් අපිට මේ ආම්ලිකතාවය ආමාශයේ තියෙන ආම්ලිකතාවය අඩු කරගෙන ගැස්ට්‍රයිටිස් වලින් බේරෙන්න පුළුවන්.